සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළඟ ළඟ මෙන්න නිසා අපි හිතුවා මේ අලුත් අවුරුද්ද පාවිච්චි වෙන සමහර වචන වලට කොහොමද ඉංග්‍රීසි ටර්ම්ස් පාවිච්චි වෙන්නේ කියලා ස්පෙෂල් ලෙසන් එකක් අපි කතා කරන්න. ඉතින් අපි අද ජොයින් වෙන්නේ නෙක්සස් කොලෙජ් ඉන්ටර්නැෂනල් යක්කල ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඉඳලා අපේ ස්කූල් එකේ ඉඳලා ඉතින් කොහොමද බලමු අපි ඉංග්‍රීසි ටර්ම්ස් පාවිච්චි කරන්නේ. right අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා කියලා කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් new year is around the corner. නැත්නම් අපිට කියන්න පුළුවන් New Year is right around the corner. ළඟ ළඟම තියෙනවා. ඊළඟට කොහොමද අපි කියන්නේ අලුත් අවුරුදු උදාව කියලා. අලුත් අවුරුදු උදාවට අපි කියන්නේ arrival of the new year. නැතිනම් කියන්න පුළුවන් dawn of the new year. dawn of the new year කියලා. ඊළඟට මේ නැකත් වලට කියන්නේ මොකද්ද? නැකත් වෙලාවට කියන්නේ auspicious time. auspicious time. ඒ නැකත් වෙලාවත් එක්ක තියෙනවා නොනගතය. නොනගතයට අපි කියන්නේ the period of no auspicious time. no auspicious time නැත්නම් අපි මේකට කියනවා neutral time කියලා. හැබැයි මෙහෙමයි. මේවට අර 100%ක් ලැන්ග්වේජ් එකක පාවිච්චි වෙන වචන වලට තව ලැන්ග්වේජ් එකකින් 100%ක් අපිට හරි වචන ගේන්න බෑ. ඒ නිසා මේවා සමහර වචන ආසන්න වචන වෙන්න පුළුවන්. right. ඊළඟට අපි බලමු හිසතෙල් ගෑම කියන චාරිත්‍රය. හිසතෙල් ගෑම කියන චාරිත්‍රය කියන්නේ අපි anointing oil. හිසතෙල් ගානකට කියන්නේ anointing oil. නැත්නම් අපිට කියන්න පුළුවන් oil anointing festival නැත්නම් program segment. ඊළඟට මොකක්ද අපි කියන්නේ කොහොමද කියන්නේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කියලා. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට අපි කියන්නේ අවුරුදු customs. අවුරුදු customs කියන්නේ අපිට කියන්න පුළුවන් rituals කියලා. rituals කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අපිට වචන පාවිච්චි කරන්න පුළුවන්